අයි තියෙනවා බයික් උනාට මගේ දනුපන් මට හොඳයි. ඕක තමයි හොඳනේ. අර මේ අපි කියමු කෙල්ලෙක් දාලා ගියොත් ඔව්. ඒ කෙල්ලව ගෙන්න ගන්න විදියක් තියෙනවා. ආ පුළුවන්. විරකුණි මාමනේ හොයාගෙන ආව එකම බඩු හරි. බඩු හරි ওই නම්බර් එක කතා කරාම හරිද? ඔව් ওই නම්බර් එක කතා කරන්න කියන්නේ. ඒතර කෙල්ලෙක්ව කොල්ලෙක්ව දාලා ගියොත් ඒකට පුළුවන් අනිත් පැත්ත එක කරන්න. මේ හුන්නන්න උඩ කරනම් බීම කරනම් තේරෙම ගන්න. කකුල මොනවද උනේ? කකුල පුතේ මගේ වැය. I came so to Sri Mall. I saw to Sri Mall. විරක්කොඩි මාම කොයිද යන්නේ මේ? අපි යන මේ කඩේදී හැමෝම හරි බලන්න පොඩ්ඩක්. ඈ කඩේදියා. එන්නකො පොඩ්ඩක් මෙයාට. යම් බලන්න. ඔන්න මේ අපේ යාළුවෙක් ආවා. ඒ ඉන්නේ විරක්කොඩි මාමා. හැමෝම අඳුරනවා. ඉතින් අද මෙයා මේ මාකට් එකට ගිහිල්ලා එන ගමන්ද? ඔව් පුතේ මාකට් එකට ගිහින් අපි. කොල්ල එකකින් පුහු විදියක් ගත්තනේ. එහෙමද? ඔක අයිනකට හේතු කරන්නකෝ. පුහු විදියක් මෙතන නේද? පුහු විදියක් ගත්තා මොනවද දාන්න හදන්න පුතා? අපි දාන්න හදන්නේ ඇඳු. අඳුම එක. ඔව්. ඈ? එන්න මේ අපි කඩයක් ගත්තා. ඒ කඩේට තමයි මේ විරක්කොඩි මාමා ආවේ. පුතේ මොදිහම ඕනේ කරලා දෙන්න. ඕන එකක් කරලා දෙන්න නේද? ඈ? මේ කියන්නකෝ මේ දවස්වල මොනවද කරේ? මේ දවස්වල යකා නටනවා තාම. දැනුත් අතන්නේ මේකක් ගත්තා. මොකද? පුහුලිය. පූල් ගෙඩියද? ඔව්. මේ මොකක්ද තියෙන්නේ මේ දවස්වල? හත් පැඩියක් තියෙනවා. එහෙමද? මේ ඔයාගේ ටෙලිෆෝන් නම්බර කියන්නකෝ කට්ටියට. 077යි 077යි 901යි 901යි 79යි 79යි 40 මේ හැමතැනම තියෙනවා. 40. හැමතැනම බඩු තියෙනවලු. ඔව් විරකුණි මාම. විරක්කොඩි මාමා කිව්වොත් ඕනෙක් කෙනෙක් අඳුරනවානේ. ඔන්න මේ පූල් ගෙඩියද මේ? ඔව් පුහුළු ගෙඩි මේ දෙහි පුහුළුයි අරුවයි මේවා හොයාගෙන යනවා. හැමදේම හොයාගෙන යනවා. ඔව් ඔව්. අහම්බෙන් වගේ හම්බුනේ. ඔව්. ආපුතේ ඕනේ කියන් උඹට මම. මේ මට මේ පොඩ්ඩක් මේ ඔයාගේ තියෙන මේ දේවාල වැඩ කරන එක ගාතාවක් හරි මොකක් හරි කවියක් හරි මොකක් හරි එකක් කියලා යන්නකෝ. චූටි එකක්. මෙතන ඒවා කියන්න හොඳ නෑ පුතේ. ඒ වුණත් අර පුතේ මෙතන කියන්න හොඳ නෑ නේ. අපි ගෙදර ආවම කිව්වේ නෑ ඒක. හරි මට කියන්නකෝ විස්තරයක් පොඩි විස්තරයක් ඔබතුමාගේ. ඉතින් පුතේ මේ ටිකේ ඔය දඟල් ළඟ කකුලක් පොඩ්ඩක් ඉදිමිලා. කකුල තමාරුද? නුවරදියා මේකද ඔයාගේ දඬු මොණ්ඩරා? මේක අයි තියෙනවා බයික් උනාට මගේ දනුපන් මට හොඳයි. ඕක තමයි හොඳනේ. ඈ මේ වීඩියෝස් නරඹන හැමෝටම මොනවද කියන්න තියෙන්නේ? දැන් මේ කියනවා මේ කඩේට ඇවිල්ලා බඩු අරගෙන ඔව් සන්තෝෂෙන් යන්නේ කියලා කියන්න තමයි මට තියෙන්නේ. හරි වෙන්න මේ අපේ කඩේට ඇවිල්ලා සන්තෝෂෙන් යන්නලු. හොඳේ? අපි තාම හදාගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මට තමයි විරක්කොඩි මහම මුණ ගැහුණා. ඉතින් ඇත්තටම සතුටුයි ඔබතුමා මුණ ගැහිච්ච ගැන. පොඩි සුට්ටි කවියක් කියන්නේ. චූටි එක. දසපෙරුමන් පුරමින් එන අපේ මහ බෝසත්ණේක දසකර යුත විදුරු පඬිව දුඟ යකුහට වෙන බියකං දස දේශ සංග දේශා මොහුගේ රහපල එක තිසුසනක දස පල නව මග්ගලේ මොහුගේ කෙවල යක් වේටින් ආර යකුන් තෝරේ කයිති ඒවනේ පුතේ යක්කු මේ යක්කු ගැන දොරකොඩ ඉස්සරහා ඉඳලා යක්කු ගැනමයි කියන්නේ නේ මේ පූල් ගෙඩියකුත් අරගෙන යක්කු එලවන්න මේ කොයි යකෙක්ද හම්බුනේ මේක කබල්ලෙකුට යකෙක් මේ මොකක්ද වෙලා තියෙන්නේ ඒ නෝනට මේ ගහදු දරුවන්ට දෝසද ගහදෝස ඕන එකක් කරනවානේ මේ ඔයා අර මට එක දවසක් කිව්වා අර මේ අපි කියමු කෙල්ලෙක් දාලා ගියොත් ඒ කෙල්ලව ගෙන්න ගන්න විදියක් තියෙනවා. පුළුවන්. විරකුණි මාමනේ හොයාගෙන ආව එකම බඩු හරි. බඩු හරි. ওই නම්බර එක කතා කරාම හරිද? ඔව් ওই නම්බර එක කතා කරන්න කියන්නේ. ඒතර කෙල්ලෙක්ව කොල්ලෙක්ව දාලා ගියොත් ඒකට පුළුවන් අනිත් පැත්ත එකක් කරන්න. ඕන දෙයක් කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ පොඩි වේදමක් යන්නේ. ඔව් පොඩි වේදමක් යන්නේ. ඔය වේදම් යන්නේ ඔච්චර ඔය යකාකලු නැහැ. යකාකලු නැහැ නේ. මේ විරක්කොඩි මාමේ. ඇත්තටම සතුටුයි ඔබතුමා මුණ ගැහිච්ච එක ගැන. මේ බලන්න මේ පාරේ යන ගමන් තමයි මම අඬ ගහගත්තේ පොඩ්ඩක්. හොදේ. මේ පූල් ගෙඩියකුත් බැදගෙන
තව මොනවද තියෙන්නේ මේකේ? මේකේ තියෙන උඟක් ಜಾති. ජාති ගොඩක් තියෙනවා. ඔක්කොම අවශ්‍ය කරන ඒවා තියෙන්නේ. ඉතින් මේ දැන් වයස කීයක් විතරද? දැන් පුතේ 74 75ක් වෙනවා. 75. 75ක්. 75 ගුණා උඩ තාම යන්නේ. මේ 75ක් වෙලාද මේ පුස්සයිකලයක් පදින්නේ? ඈ? 75 යෝ ගණන් 75 කියන්නේ. 75 කියන්නේ. මේ කකුල මෙහෙමුන්නේ නැහැ. උඩ කරනම් බිම කරනම් තේරෙම ගන්න. කකුල මොනවද උනේ? කකුල පුතේ මගේ වෑන් එක පොඩ්ඩක් ගැවුණා හොප් නුවර. වෑන් එක වැදුනද? ඔව් වෑන් එක වැදිලා තවත් නැත්තම් දුවනවනේ 75 වුණා. 75 දුවනවා තාම දුවනවා. ඈ? දුවනවා දැන් මේ කකුල පොඩ්ඩක් මෙයාට ඕකේ ඒකත් හොඳ කරගත්තා. ඔව් දැන් මේ මං ඔව් දැන් ඔයගොල්ලෝ ගෙදර මේ වැඩසටහනක් කරන්න මට එන්න ඕනේ. එන්න ඈ? දැන් ගේතුර එහෙම හොඳට දිනනවා. හොඳට දිනනවා. මම ටිකක් ගැහුවා 2 3 4 5ක්. ඔක්කොම හැදුවද? හැදුවා. යකඩෝ ඇත්තටම දක්ෂයි නේද? ඈ? ඒකනේ. අතර වරන් දියගේ වීඩියෝ මෙතන හොඳයි. හොඳයි නේද? හරි එහෙනම් සතුටෙන් ගිහින් එන්න. තෙරුවන් සරණයි. බුදු සරණයි. ඔයාට බුදු සරණයි. හරි. පරිස්සමෙන් යන්නේ නං ඈ. හරි පුතේ. හරි. මම යනවා පුතේ. හරි. සුපේන 75යි වයස. 75. බලන්න ඈ? 75 වුණාට යන්නේ උඩ. යන්නේ උඩ ඈ? පුතේ මාව හැමතැනම දන්නවා. හැමෝම දන්නවනේ. හැමෝම වේදකුලේ මාව දන්නවා. හරි එහෙනම් පුතේ. හරි එන තෙරුවන් සරණයි. මේ පේනද 75යි වයස සුපිරි වැඩකාරයෙක්. ඕන කෙනෙක් දන්නවා ඈ. හරි. තෙරුවන් සරණයි නා.